බඩගිනි නේද? මොනා හරි කනවද? වෙල්කම් ටු තඩියකුලා YouTube channel. ඉතින් යාළුවනේ ඔන්න අදත් ගෙනත් තියෙනවා ඉතින් අඩියක් ගහන්න යන්නේ. අද ගෙනත් තියන්නේ මොකක්ද කින්ද මන්ද විස්තර කතා කරමු. එහෙනම් අපි දැන් වීඩියෝ එක පටන් ගන්නවා. ලයන් ස්ටවුට් එක. මේක ස්ටවුට් එක 8.8 සැර තියෙනවා. මෙන්න මේ විදිහට තමයි බෝතලේ තියෙන්නේ. මේක තනිකර තාර වගේ එන්න කළුම කළු බියර් එකක්. මේ පස්ස ගහතුනා රිලිවින් ද රිච් ෆ්ලේවර් ඇන්ඩ් හෙඩි ආමස් ඔෆ් ලයන් ස්ටවුට් our most decorated beer decorated our most decorated ඒ කියන්නේ යාර හොඳටම ඩෙකොරේට් කරපු සරසපු බියර් එකද මේක ACS most famous stout ඔක හැම එකම වගේ ගාලා තියෙන යාළුවනේ එහෙනම් ඉතින් යාළුවනේ අද අපි ගෙනත් තියෙනවා වඩේ හැමෝම කියනවා හැමදාම කියනවා ලුණු කැටයක් තිබ්බනම් ඇතිය ඔච්චර බයිට් මොකටද අද හරිනේ අද ගෙනාවේ චුට්ටයි වඩේ කකා බියර් එකක් ගහමු අද එහෙනම් ඉතින් අරනේ අපි එහෙනම් මුලින්ම මේක අන්රැප් කරමු අන්රැප් නෙවෙයි ඕපන් කරගමුනේ හොඳට තියෙනවා බෝතලේ මිලිලීටර් 625 මේ කටට දැමුණ සැර ගැන කියනවා නම් මේක දාන ගමන් කතා කරමු. හැබැයි පේන නම් පොඩ්ඩක් අඩුයි. ඒ කටට කඩද්දිම ආවා නිකන් අර පාල් කරලා වගේ හදපු අන්න ඒ වගේ ගතියක් ආවා. يعني පාල් කියලා නෙමෙයි මේක කියන්නේ. කාසිය සුවඳක් නෑ. සුවඳක් තියෙනවා අවුලක් නෑ. පෙන නම් අඩුයි. ස්ට්‍රෝං එකට වඩා පෙන අඩුයි. තිත්ත රස කොහොමද දන්නේ අපි බීලා බලමු. මටත් මේකේ ටේස්ට් එක වැඩි මතක නෑ. එහෙනම් ඉතින් try කරමු. එහෙනම් ඉතින් වඩයක් කකා බියර් එකක් අහමු. cheers මගේ රත්තරන් යාළුවේ. මේ කලර් එකේ කොකා කොලා වලටත් වඩා කළුයි. නිකන් තින්ත එකක් කටේ බැඳෙනවා වගේ දැනෙනවා. තිත්තයි. ආයිති ලයින් එකේ තියෙන. තිත්තයි ඇත්තටම තිත්තයි. වෙරි වෙයිද දන්නේ මම මේ බොන්නේ බියර් එකක් හරි බොන්නේ මාස දෙකකින් විතර. මාස දෙකක් කිසිදු බියර් එකක් අලක්කු චුට්ටක්. ආනේ එක දවසක් බිව්වා. මාස දෙකේ එක දවසක් බිව්වා බියර් එක. හේතු පස්සේ කියන්න. බීගෙන යා. පේනවනේ ගෑස් එක. බොන්න අමාරු නෑ. ඉතින් කොහොම දැම්මත් ඒක පෙන හිටින්නේ නෑ හලු. පෙන හිටින්නේ නෑ කියන්නේ ඒක වීගන් වේගයේදී අවුලක් නෑ. කෝපි හදපුවාම කෝපි එක බීලා ඉවරලා අඩිය අර නිකන් ඉතුරුනේ කෝපි මණ්ඩිය වගේ. අය අන්නේ ඩස්ට් එකේ රහ වගේත් වෙනවා.
ලුණු ගෙලියන ගත්ත අපි ගෙදරින්මයි. ඉස්සන වැඩේ ගත්තම ලුණු හම්බ වෙනවා, මිරිස් බෙදලා හම්බ වෙනවා, ලුණු මිරිස් චුට්ටක් හම්බ වෙනවා. දැන් අනේ මන්ද. වැඩේ කාටද? මේක රුපියල් 840යි. බාරක මෙතන වඩේ ගන්න එතන එතන. ස්ට්‍රෝං එකේ තියෙන එන ගෝල්ඩ් කලර් ගන්න ස්ටවුට් එක බලහල්ලකෝ. යාළුවෝ මම ගොඩක් බියර් බොන්නේ. දන්නව නේ? අරක්කු වලට වඩා මම බියර් වලට කැමතියි. බීපුවම බවදාලු අමාරුවකුත් නැහැ. පොඩ්ඩක් බඩේනවා. ඒ වුණාට මම FB එකෙන් දැක්ක බියර් බීපුවම ලැබෙන වාසි ඇත්ත බොරුද දන්නේ නැහැ. අනික බියර් එක හොඳයි බම් පට්ටාත. ගාල් මම මොක ගාල් නොබීව එකෙක් නෙමෙයි. බීපුවම පහුවදාට වතුර රැයට බීලා වතුර බීව නැත්තම් දෙයියන්ගේ පිටයි. මේක පට්ට. මම දැකපු ඩාර්ක් කලර්ම බියර් එක මේක. දැනට මම බීපු එක. GB එකක් මෙච්චර කලින්. බෝතලේ නම් කලින්. මචං මම උදේට කෑවා. දැන් මේ වීඩියෝ එකක් වෙලාව 2ට විතර ඇති. උදේට කෑවට පස්සේ උදේත් කෑවේ 7ට විතර. 4ට 8ට විතර. අයි මේක මොකුත් කාලා නැහැ. දැන් ස්ටොමක් එක එම්ටි වෙලා තියෙන්නේ වදිනවා ටින් ටින් ගාලා. බොම්. කට හුරු වුණාට පස්සේ ඒකට වඩේ එක තිනාතල දියාලන අපිට පුළුවන් විදිහට මම මේ කියවන්නේ වීඩියෝ එකේ පාළුවම ගෙන්නයි ඔයාලට පොඩ්ඩක් ඔයාලා මචං මමයි අපේ දැන් තියෙන කම්බයින් එක වැඩි වෙනවා සුපිරිය අනුමත වෙන නියමද සකේකුත් අපි ගහන්න ඕන my favorite
best of all the beers, all among the beers. නවි කියාව වගේ කියන්න පුළුවන් සකයකට. එක බවුනේ මේ වීඩියෝ කරලා හවස තව වීඩියෝ කරන්න තමයි මගේ අයිඩියා එක තියෙන්නේ. අද කුලේ ඇවිල්ලා ඉන්නේ. හරිද? දැන් ලැබුණේ නැහැ. මං සේප් එකේ අඩියක් ගාලා හොරාට යනවා අනිත් වීඩියෝ කරන්න. Who that? මත් රකුස වගේ මචං බියර් රකුසකුත් තියෙන තිබ්බේ. මම හරියට බීලා ඉවරලා බෝතල් එකතු කරන්නේ. කියන්නේ අද ස්ටවුට් එක බොනවා, හිටි ස්ට්‍රෝං එක බොනවා, සකේ එක බොනවා, ජීනිස් එක බොනවා, GB එක බොනවා. නෑ මොනවා බීලා ස්පෙෂල් එක බොනවා, කාස්බර්ග් ස්පෙෂල් එක, අලියා එක. මේ මෙතන මේසේ යට තියෙන බෝතල් කලෙක්ෂන් එක. මොකක්ද උනාවලුවට. අර මම ප්ලෑන් එකේ ඉන්නේ මං ඉන්න කාමරේ ලෑල්ලක් ගාව ඒ උඩින් පිළිවෙලට අහුරන්නේ. බොරු කියන්න ඕනේ නෑ මහත්තයෝ. වැදිලා ඉන්න. වැදිලා නෙමෙයි. වැදෙන ගමන්. මම එනකොට හරි ආසාවෙන් බම් මේ වීඩියෝ කරන්න. හරිද? මම මගේ රස්සාවටත් යන්නේ මෙච්චර ආසාවෙන්. ඇත්තම මොකද මට කරන්න පුළුවන් එකම හැකියාව කන එක. නැත්තම් බොන එක. මට හිතෙනවා මං තෝරගත්ත මේ බණ කියනවා කියලා අඩුව හිතන්න බෑ. මේකලා ගහන්න බැරි ඉන්නම් බලන්න මේ පොඩි පාළුව මැකෙන්න කතාවක් කියන්නේ. මම මේ කාටවත් නොකියපු කතාවල් ලහිරු. සමහර ඩයර් කෙනා තඩිය බීපම එන ආතල්ලු. මොකද මම කියවනවනේ මට කියවන්න ඕනේ බා බීපුවාම. කෙල්ලෙක්ද කොල්ලෙක්ද දාන්න අල්ලගෙන කියවනවා. මලාට ඉතින් මට බැනලක් තියෙනවා කියවද්දි ජීවිතේට උට බෑ මම පරද්දන්න. මම මහා කාණු කටක් තියෙන්නේ බා. කියන්නේ වැරදි දේවල් වලට බයිනව නෙමෙයි. නිකන් මේ ෂර්ලොක් හෝම්ස් වගේ ඩයලොග් නේ. පොර ඩයලොග් නෙමෙයි බම්මා. වැඩිලා ඉන්නවා ඇඟිලිත් එක්ක ඉවරලා ගියා. මාස දෙකකින් මේ බොන්නේ හරියට. අර එක දවසක් බීවා කිව්වේ මම යාළුවෙකු ගියා පොන්න සෙට් උනේම හොරෙන් ගියා
බියර් එකක් ගත්තා. ටින් එකක්ද බෝතලයක්ද ගත්තේ? බෝතලයි. ටින්න. බයිට් ඕනද? මොන බයිට්ද බා? හිටගෙනම ගැහුවා. කැඩුවා. ඩිගිඩිගි ගාලා මං ගැහුවා. ඊට ඌ ගැහුවා. මං ගැහුවා. ඌ ගැහුවා. ඉවරයි. ළඟ එකෙක් ස්පෙෂල් එකක් ගහනවා බයිට් කරා. උට රෑව් නෑ. මම බොන විදිය වැරදි මචං. එකලක මෙහෙම ගහන්න හොඳ නැහැ නයි කෑ වගේ ඔළුවටමයි වදින්නේ. අර සුපිරිය. මම මේ නොකා ඉඳලා හිස් බඩ ගහපු ඉඳලා වැදුණා දන්නේ නැහැ. මේ යාළුවනේ ඕහෝ අහන්න ඔයාලා වුන් අද කමෙන්ට් එකක් දානවා බලන්න ඔයා කමෙන්ට් එකක් දානවා ගැලරි කාලා ගැලරි භාගයක් ගහන වීඩියෝ එකක් දාන්න චිකන් කොත්තුයි චිකන් ඩේවල් අනම්මනම් එක එක එතකොට යාළුවනේ මම වීඩියෝ ගන්න මාසෙකට සැරයක් හරිද මගේ රැකියාවත් එක මට කරන්න බෑ මාසයක් වැඩ දවස් ගණන් නිවාඩු ඒ විදිහට තමයි මට තියෙන්නේ. මම රැකියාව මොකද්ද කියන්නේ? ඒක තව ඉස්සරහට කියන්නම්. එතකොට අර මාසෙක එතකොට ગેප් එකක් හිටනවා. උපරිම වල මාස එකමාරක් දෙයක් බලන්න මම අනිවාර්යෙන් වීඩියෝ දෙනවා කසිය ගහන එක. සකේ ගහන එක. වශයෙන්ගේ බිරියානි අනම් මනම් මිස්ටර් කොත්තුවකටත් අපි ගිහිලා තියෙන වීඩියෝ එක වැටෙයිද දන්නේ නැහැ. මේ වීඩියෝ වැටෙන්න කලින් කරලා තියෙන්නේ අර දාන ප්‍රමාදයයි කරන ප්‍රමාදයයි තමයි තියෙන්නේ. නැත්තම් ඔයාලා කමෙන්ට් නොසලකා හරිනවා කියලා අම්මෝ. අත්තනම කඩියටයි කුලයටත් වඩා මේ channel එකේ විශේෂ බලන ඔයාලා. ඔයා බැලුවේ නැත්තම් බම් මේ මකුලෙන් වැඩක් තියනවද වා? ඈ කතා බහ ඇති බොම් දෙන්න දැනෙන්නේ මේ තරම් මට චිකන් එකම අප්පියයි බා ඒක ඉගෙන ගන්න සොරි කියන බයිලා මං ගාව නෑ කුරුසක් කරනවා මගේ වීඩියෝ වල මං ඉන්නේ රියල් තඩිය විදියට මං එඩියට ගිහලා වෙඩින් එකකට වගේ ගුඩුසක් කැමියොත් සොරි කියලා එහෙම ඉන්න හැබැයි පිටේ උන් ගාව මගේ යාළුවෝ ඉන්නේ උන් ගාව ඉන්නේ සක්කිලියා මාමා ඉතින් මම අත්‍තර යාළුවෝ මෙයක් ඉවරයි ස්ටව් එක ඉවරයි එහෙනම් අය බොන හරි කන හරි වීඩියෝ එකකින් සෙට් වෙමු සුපිරියට වැදුණා ඔයාලා හැමෝටම ජය වේවා